මේවා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ආදී වශයෙන් අපිට සාමාන්‍ය නිවුස් වලට අපි අහලා තියෙනවනේ. හැබැයි වර්තමානයේ එහෙම කෙනෙක් ඉන්නවද කියලා ඕගොල්ලන්ට නිකන් හිතෙනවද? මට නම් එහෙම හිතෙන්නේ නැහැ. ළමා ආරක්ෂක අධිකාරියේ සංඛ්‍යා ලේඛන වලට අනුව මේ වසරේ මාස 3 තුල විතරක් දරුවන්ට සිදුවෙන හිංසනයන් විවිධාකාරයෙන් සිදුවන හිංසනයන් පිළිබඳ පැමිණිලි 2376ක් වාර්තාගත වෙලා තියෙනවා. ඒකෙත් ප්‍රධානම තැන කොළඹ දිස්ත්‍රික්කයත් දෙවෙනි තැන ගම්පහ දිස්ත්‍රික්කයත් ගන්නා අතරම අපේ ජනාධිපතිතුමාගේ ගම මගේ ගම වන අනුරාධපුරයේත් 73ක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් දළදා පෙරහැරට අනාථ ළමා නිවාසවල හා වැඩිහිටියන්ට මේ නොමිලේ ආසන පැනවීමද මේ රට තුල කළ යුත්තේ කියන ප්‍රශ්නය මට අහන්න සිද්ධ වෙලා තියෙනවා. ලංකාවේ තියෙනවා ළමා නිවාස 356ක් 20යි 24 තමයි අවසානට ගණන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වාර්තා තමයි මම අරන් තියෙන්නේ. රජයෙන් 48ක් කරනකොට ස්වේච්ඡා සංවිධාන වලින් තමයි 308ක් සිද්ධ වෙන්නේ. දරුවන්ට විවිධාකාරයෙන් වන හිංසනයන් ගැන කතා කරනකොට ශාරීරික හිංසන, ඒ වගේම ලිංගික හිංසන, මානසික හිංසන, නොසලකා හැරීම් ඔය ආදී වශයෙන් සමාජ මාධ්‍ය ජාලාව තුල අපි බැලුවාම අපිට නිරන්තරයෙන් මේවා දකින්න ලැබෙනවා. අම්මා රට ගිහිල්ලා තාත්තා ළමයාට හිංසා කරනවා නේ. අම්මා අනියම් ස්වාමියාත් එක්ක යන්න ඕන හින්දා දරුවට ගහලා දරුවගේ මූණ පොඩි කරලා ඒ දරුවා මිය ගියා. ඔය ආදී වශයෙන් දවසට එකක් දෙකක් තුනක් අපිට දකින්නට ලැබෙනවා. කාන්තා හා ළමා කටයුතු ඇමතිතුමිය ඔබතුමියට මේවා පේන්නේ නැද්ද කියලා මම අහන්න සූදානම්. වගේම තමයි මේ දරුවෝ සුරක්ෂිත කිරීම සඳහා ළමා ආරක්ෂක අධිකාරිය, ඒ වගේම මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිසිය, ඒ වගේම නීති ආධාර කමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව සහ ස්වේච්ඡා සංවිධාන විවිධාකාරයෙන් ලංකාව පුරා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මම අහන්න කැමති මට තියෙන ප්‍රශ්නය තමයි මේ අපි ළමා හිංසනයක් සිදු වුණාට පස්සේ ඒවා ගණන් කරන රටක්ද, එහෙම නැත්නම් සිදුවීමට පෙර දරුවා ආරක්ෂා කිරීම කරන රටක්ද? ඒ ආරක්ෂා කිරීම සඳහා අපි රටක් විදිහට, අමාත්‍යාංශයක් විදිහට ඔබතුමියලා මොනවද අනුගමනය කරලා තියෙන ක්‍රමවේද? විය යුත්තේ දරුවෝ මේ හිංසන වලින් වෙන්න ඉස්සෙල්ලා ආරක්ෂා කිරීම නෙවෙයිද? එහෙනම් දරුවෝ ආරක්ෂිතද කියන එක මම අහන්න කැමතියි.